සුබ දවසක් හැමෝටම. අද මම ටොප් එකක් මහගන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. මම මෙතන ප්ලේන් මැටීරියල් එකෙන් මීටර් 1.5 සහ මේ පේන ඉතිරි බඩු ටික අරගෙන තියෙනවා. දැන් අපි බලමු කොහොමද මේ ටොප් එක මහගන්නේ කියලා. මුලින්ම මම මේ විදිහට ඉහළින් අඟල් භාගයක් ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්නවා. ඒ රේඛාවේ බ්‍රා පටි දෙක අතර දුර අපේ සාමාන්‍ය බ්‍රා එකේ ඇඳහම ඒ බ්‍රා පටි දෙක අතර දුර මගේ අඟල් 10යි. ඒ අඟල් 10 මම මේ විදිහට දෙකට බෙදාගෙන මේ රේඛාවේ ලකුණු කරගන්නවා. ඊට පස්සේ අපි උස ලකුණු කරගන්නේ අඟල් 3මාරක්. කියන්නේ මම උරහිසෙන් අඟල් 3මාරක් අඩු කරලා තමයි උස ලකුණු කරගන්නේ. මොකද අපි වෙනම අතක් දාන නිසා. ඉතින් මේ විදිහට අඟල් 3මාර මේ රේඛාවෙන් ඉහළට ලකුණු කරලා මම මගේ රැගල් උස ලකුණු කරගන්නවා. උරහිස මිම්ම දෙකට බෙදලා ඒකට අඟල් භාගයක් එකතු කරලා. ඊට පස්සේ මම ඉන උස අඟල් 15යි අඟල් 15ට අඟල් භාගයක් එකතු කරගන්නවා. මගේ සම්පූර්ණ බ්ලවුස් එකේ උස අඟල් 23යි. ඒකට මම අඟලක් එකතු කරගන්නවා. ඒ කියන්නේ අඟල් 24ක් ලකුණු කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට මම රේඛා ඇඳ ගන්නවා. මේ සියලුම උස ලකුණු කරේ අපි අර ඒ අඟල් 3මාර ඉහළින් අඩු කරගෙන ඊට පස්සේ මම මේ ඉහළ රේඛාවේ ලකුණු කරගත්තු මිම්ම මේ රේඛාවේ ලකුණු කරලා මේ විදිහට කෙලින් ඉරක් ඇඳ ගන්නවා. දැන් මගේ පපුවට හතරට බෙදලා ඒකට අඟලක් එකතු කරපු මිම්ම මේ විදිහට මම ලකුණු කරගන්නවා. ඉනවට හතරට බෙදලා ඒකට අඟලක් එකතු කරගන්නවා. උකුලවට හතරට බෙදලා ඒකට අඟලක් එකතු කරගත්තු මිම්ම ලකුණු කරලා මේ විදිහට මේ රේඛා ටික යා කරගන්නවා. දැන් මම මෙතනින් 3 කාලක් ලකුණු කරලා මේ විදිහට මැදට රේඛාවක් ඇඳ ගන්නවා. ඔයගලන්ට අඟලක් වුණත් ලකුණු කරගන්න පුළුවන්. අඟල් භාගයක් වුණා මම 3 කාලක් ලකුණු කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට මේ රේඛාව යා කරගෙන ඒ රේඛාව කොටස් දෙකකට බෙදා ගන්නවා. බෙදාගෙන ඇතුළට අඟල් භාගයක් ලකුණු කරලා කිහිලි කට මේ විදිහට හාරවල ඇඳ ගන්න. දැන් මේ කොටස් ටික මේ අඟල් භාගේ තියලා තමයි මේ බ්ලොක් එක අපි කපා ගන්නෙ. දැන් අපිට පුළුවන් බ්ලොක් එක කපා ගන්න. දැන් අපි බලමු අත කොහොමද සකස් කරගන්නේ කියලා. මුලින්ම මම මේ විදිහට අඟල් 1මාරක් ලකුණු කරගෙන රේඛාවක් ඇඳ ගන්නවා. අඟල් 1මාර ලකුණු කරගන්නේ ඉලාස්ටිය සඳහා. ඊට පස්සේ අපි අත ඇරියනේ උරහිසෙන් අඟල් 3මාර ඒ 3මාර එකතු කරාම 7යි. ඒ 7ට මම තව අඟලක් එකතු කරලා අඟල් 8ක් මේ විදිහට ලකුණු කරගෙන මේ රේඛාව ඉහළට යා කර ගන්නවා. ඊට පස්සේ අපි බ්ලොක් එකේ අත්කට මේ විදිහට තියාගෙන දැන් මේ විදිහට මේ අත්කට අපිට පුළුවන් මේ විදිහට මේ අතේ ඇඳ ගන්න. ඊට පස්සේ මම අත උසට අඟලක් එකතු කරලා මේ විදිහට අත උස මැන ගන්නවා. රේඛාවක් ඇඳ ගන්න. ඒ රේඛාවේ අත අගවට දෙකට බෙදලා ඒකට අඟල් 3ක් එකතු කරපු මිම්ම මම ලකුණු කරගන්නවා. ඒ කියන්නේ රැලි සඳහා අපි ඉලාස්ටිය පාස් කරගන්නවා. ඉලාස්ටියට රැලි වෙන්න මම අඟල් 3ක් එකතු කරගන්නවා. දැන් අපිට පුළුවන් මේ විදිහට මේ රේඛාව යා කරගෙන අත කපා ගන්න. දැන් මම කොටස් දෙකම කපාගෙන ඉවරයි. දැන් අපි රෙදි කොටස් වල කපා ගනිමු. මුලින්ම මම මේ විදිහට අත කපාගෙන තියෙනවා. ඊට පස්සේ අර බ්ලොක් එකම තියලා ඉදිරිපසයි පිටුපසයි දෙකම අපිට කපා ගන්න පුළුවන්. ඒකේ කිසිම වෙනසක් නැහැ. දැන් අපි මුලින්ම මේ පළු දෙකේ ඉහළ වාටිය, කියන්නේ කර වාටිය මහ ගන්නවා. දශම දෙකකට වගේ අපි අඟල් භාගයක්නේ තිබ්බේ. ඒ අඟල් භාගෙ දෙකට නමලා මේ විදිහට මහ ගන්න පුළුවන් පළු දෙකේම. ඒ වගේම අතෙත් අපි
ඒ අඟල් එකහමාරක් තිබ්බේ. ඒ අඟල් එකහමාර අඟල් භාගයක් හිටින්න නමාගෙන මහ ගන්න ඕන. මොකද අපි ඉලාස්ටියක් මේකට ඇතුල් කරගන්න හින්දා. දැන් මම මේ විදිහට පළු දෙක මහගෙන ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අත කොටසේ ප්‍රමාණය අපි ගත්තේ අඟල් 7යි. ඒ අඟල් 7 ප්‍රමාණයට මම මේ විදිහට ඉලාස්ටික් එකක් කපාගෙන ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි උරහිසෙන් අඩු කරේ අඟල් 3මාරක්නේ. 3මාරයි අඟල් 7යි. මේ විදිහට මම ඉලාස්ටියක් පාස් කරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් අපි බලමු කොහොමද අත කොටස අල්ලගන්නේ බ්ලවුස් එකට කියලා. මේ විදිහට මම හොඳ පිට පැත්ත ඉදිරියට තියලා තියෙනවා. ඊට පස්සේ එක අතක් අරගෙන ඒ අතේ හොඳ පිට පැත්ත ඒ මූණට මූණ තියලා මේ විදිහට තියාගෙන අත එක පැත්තක් මහ ගන්න පුළුවන්. ඊට පස්සේ අපි අනිත් අතත් මේ විදිහට අරගෙන ඒ අතත් ඒ විදිහටම තියලා මේ විදිහට මූට්ටු කරගන්න පුළුවන්. දැන් මම මේ විදිහට මහගෙන ඇවිල්ලා තියෙනවා. දැන් අපි බලමු අනිත් පළුවට කොහොමද අල්ලගන්නේ කියලා. ඒකත් මේ විදිහට එක පළුවක් තියාගන්න. හොඳ පිට පැත්ත ඉස්සරහට මේ විදිහට අතේත් හොඳ පිට පැත්ත තියාගෙන දැන් මම පළු මහගෙන ඇවිල්ලා තියෙනවා. දැන් අපිට පුළුවන් සයිඩ් මූට්ටුව මහ ගන්න. ඒ වගේම අත අගවටට අපි ඉලාස්ටියක් අල්ල ගන්නවා. ඉලාස්ටියේ ප්‍රමාණය අපි අපේ අත අගවට ප්‍රමාණයටම මම මේ විදිහට ඉලාස්ටියක් අරන් තියෙනවා. දෙපාරක් නමලා අඟල් භාගයකට හිටින්න මහ ගන්න. ඒ වගේම යට වාටියත් දෙපාරක් නමලා මහ ගන්න බ්ලවුස් එකේ. දැන් මම මේ විදිහට අතට ඉලාස්ටියත් පාස් කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම යට වාටියත් මහගෙන ඇවිල්ලා තියෙනවා. දැන් මේ බ්ලවුස් එක මහලා ඉවරයි. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම ලයික් එකක් දාන්න. ඔයගොල්ලන්ට තවත් ඉස්සරහට මේ වගේ ඉතා ඉක්මනින් මහ ගන්න පුළුවන් ඇඳුම් කියලා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ හින්දා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් thank you.